මේ වැස්ස වෙලාවේ රාමෙන් එකක් කන්න තිබ්බනම් කොච්චර ආතල්ද? රාමෙන් එහෙනම් කවුරු? One eternity later. හෙලෝ මගේ රත්තරන් යාළුවේ. අද අපි කණ්ඩ යන්නේ ලංකාවේ හදන සැරම නූඩල්ස් එක. කොරියන් රාමෙන්. මේක ඇවිල්ලා කොත්තුමීලක ප්‍රොඩක්ට් එකක්. ස්පොන්සර් පාරක් නන් නෙමෙයි. අපි මේක කණ්ඩ යනවා. මේක තියෙනවා. මේක ඇවිල්ලා කොරියන් රාමෙන් චීසි එක. මේක චීස් එක මේක නම් සැර එක. මේක සැරයි මම මේක කලින් කාලා තියෙනවා. මම මේක දැන් එකක් කාලා නැහැ. ඊට පස්සේ අපිට ආයෙ තියෙනවා සුපුරුදු පරිදි ඔක්කොමලා කාලා තියෙන කොත්තුමී එක. හරි එහෙමනම් අපි මේ ටික හදලා අද රැට කමු. මේ වැස්ස වෙලාවේදී. එහෙනම් අපි මේක හදද්දි සෙට් වෙමු. දැන් අපි දැන් කොරියන් රාමෙන් හදන්න ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් අපි හදන්න පටන් ගමු. අද මාගේ කැමරා සහායට එක්කෙනෙක් ඉන්නවා. කැමරා අධ්‍යක්ෂක. එයාලා හොඳටම දන්න කෙනෙක්. අද රාමෙන් ආසාවක් ආවනේ කන්න. රාමෙන් සීන් එකක් තියෙනවා. මේකේ තියෙනවා පැකට් එකක් තියෙනවා. මේක දාලා මික්ස් කරන්න තියෙන්නේ. මේකත් මරු. ඊට පස්සේ තියෙනවා මේක. මේක නම් පට්ට දැරයි මම මේක ගෙදරදී කාලා අබ්බෝ එකක් කෑවා මේකක් කෑවද පට්ටම සරයි හරියට මේක දාගෙන ඒත් අපි කුක් විත් ඇන්ජලෝ කුක් විත් ඇන්ජලෝ ලස්සනට සටහනකට මේ ආකාරයට දාලා හොඳින් වාදනයට දමා කඩාගත යුතුයි. කඩාගත යුතුයි. හොඳින් කඩා ගන්න ඕනේ. කඩා ගන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. කැඩුවේ නැත්නම් වැඩක් නැහැ. හොඳින් කඩා ගන්න මේ ආකාරයට කුඩු කරලා කුඩු කරගන්න ඕනද? කුඩු කරගන්න ඕන. කුඩු කරගන්න. ඔව් ඔබට පේනවා ගයිස් මේ ආකාරයට කුඩු කරගත් රාමෙන්. මේ දැන් ඔය මේක මේ හැමෝම හදන මේ ස්පෙෂල් ක්‍රමයක් නෙවෙයි. මේක නිකන් මේ මං හදන විදිහ ඈනේ. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එපා. ඔය වැරදි අරකයි මේකයි කියලා. ඔව් ඔව්. මේ නිකන් මේ අපි වග කියන්නේ කාලා වෙන දේවල්. හෙට උදේට යන්නත් පුළුවන් අනිත් පැත්ත. හරි එහෙනම් අපි මේක රයිට්. අපි න හදන ගමන් ෂොට් එකක් ගමුනේ. ඔව් එහෙනම් මේක මැදදී එන්න. ඔව්. එහෙනම් බයි බයි. ගයිස් දැන් මේක ගානට එනවා. පදමට එනවා පදමට. තැම්බීගෙන ගානට එනවා. සුවඳකුත් එනවා නේ. ඒ සුවඳකුත් එනවා. මේක 아무තොනි තැම්බෙන සුවඳක් බලමු. එළිය වහිනවා හොඳටම. ඔව්. හැබැයි මේලාට මේකත් තිබ්බහම මරු ඈ. ඔව් හැමදාම අපි මේ රයිස් කොත්තු ගන්න මං එදත් කිව්වේ එහෙම සෙට් වෙන්නේ නැහැ. වෙනස් දෙයක් කන්න ඕනේ. මේ තව දෙයක්. ඊළඟට අපි යන්න ඕනේ කොහෙද කියලා මේ කමෙන්ට් එකක් දාන්න කට්ටිය. අපි දැන් සීගිරි ගියා, කබරගල ගියා. ඊළඟට කොහෙද අපි යන්න ඕනේ කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ටුට්ටක් වහලා තියෙනවා. රාජුට්ට වහන්න ඕනද? ටුට්ටක් වහලා තියෙනවා. මොකද මේක මගේ ක්‍රමයකට අදන් මේ හැමෝම මෙහෙම හදන්නේ. වාගේ ස්පෙෂල් ක්‍රමයක්. ස්පෙෂල් ක්‍රමයක්. ඒක අපිට මේ බලන කට්ටියට කියලා දෙන්න පුළුවන් නේ. බලන කට්ටියට කියලා දෙන්න පුළුවන්. මේ ආකාරයට මේක තියෙන ඇරලා මේක බලන්න. මේක බලන්න. ඊට පස්සේ මේක හොඳට කූරු ගා ගන්න ඕනේ. ඒ තරුණයා මගේ රෙසිපි තමයි හොරකම් කරලා තියෙන්නේ. තරුණයා මගේ රෙසිපි හොරකම් කරලා. ඒ තරුණයා YouTube එකට ගෙවනවා. මේක බලන අඩු දායි දන්නේ අපිටත් නේ. මේක බලලා අපිට අඩු දායි දන්නේ. අපේ ආච්චි. අපේ ආච්චි කොපිරයිට් නම් ගන්න එපා. ආච්චි කොපිරයිට් ගන්න එපා. ආච්චි. ඒ තරුණයෝ දෙන්නට මුලිය හොඳ නෑ. ඒ තරුණයෝ දෙන්නට මුලිය හොඳ නෑ. මොලේ කට මොනතරම් අසහනියක්ද මේ. අසහනයක්ද. ඊට පස්සේ අපි මේ ආකාරයට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ඊට පස්සේ අපි මේ කෑලි එකක් තියෙන්නේ. ඒක දාගමු. ඒක දාගන්න ඉස්සෙල්ලාම. ඒක දාගමු ඉස්සෙල්ලාම. මට හිතෙනවා ඒක හොඳයි කියලා. රයිට් ඕකේ අපි දන්නේ ඇත්තට මොනවද දාන්නේ කියලා. ඔව්. හදන විදිය නම් දන්නේ නැහැ. කන්න පුළුවන් වුණා නම් ඒ ඇති. මේ ඔය හදන විදිය කට්ටිය වැරලෙන්න එපා. උඹලා හදනවා වැරදි කියලා. මෙහෙම තමයි අපි හදන් කන්නේ. ඉතින් අපි තමයි හදන්නේ. දැන් තව හදන්න තියෙන අපිට මේ තව චීස් එකක් හදන්න තියෙනවා. මේක තියෙනවා චීස් එක මම පෙන්නුවා ඉස්සල්ලා. කොත්තුමී එක හදන්න තියෙනවා.
කොත්තුමී නම් කට්ටිය කාලා තියෙනවනේ මේ. දළුවට විතරක් මදි ගයිස්. මොනවද කරන්න ඕනේ? කන්න ඕනේ. කන්න ඕන. channel එක subscribe කරන්න ඕනේ. කරන්න අනිවාර්යෙන්. අනිවාර්යෙන්. සප්පයක් දෙන්න. පොඩි සප්පයක් දෙන්න subscribe කරලා තාම බුබුලු දානවා. මේ දැන් මේක බුබුලු දානවා. දැන් අරකට දාන්න ඕනද? දැන් ඊට පස්සේ අපි දාමු මේකට මේ අර කුඩු එකක් තිබ්බේ අපේ. ඔව්. සාදා ගන්න ආකාරය තියෙනවා. බලන්න සාදා ගන්න ආකාරය ඒක මම හදනේදී වතුරන වතුර මිලිලීටර 600කට නූඩල්ස් එකතු කර මැදගින්නේ හැඳිගාමින් විනාඩි 5ක් පිස ගන්න ඕන. මදගින්නේ. මදගින්නේ? මැදගින්නේ කියලා මම හිතුවේ. මදගින්නේ. ඉන්න මැදි නම් කොහොමද හැඳි ගන්න? දැන් හැදෙන්නේ මදගින්නේ හරි කමන්නේ මේක ටක් ගාලා හැදෙනවා නම් මට තෙල් සහ සීසනින් පැකට්ටු පිරිසිදු භාජනයට එකතු කර උතුරන වතුර මේ සැඳි පාක්කයක් අම්මට සිටි මේ වෙන විදියක් තියෙන හදන්න. අපි මේ වෙන විදියක් නේ හදන්නේ. මම ඒකේ කලින් කට්ටියට කිව්වේ දැන් නම් පාට වෙනව නේ හැබැයි. පාට පේනවා දැන් රාමින් එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. මේක අමුතුම ක්‍රමයක්. මේ මෙහෙම හදලා කාලා බලන්න ඔයාලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්න මේ හොඳයිද නැද්ද කියලා මේ අමුතු ක්‍රමයකට මම හදන්නේ. ඊට පස්සේ අපි දාමු නෑ මේක අපිට මේවට YouTube එකෙන් ගෙවනවා. මේ අපි ගෙවනවා YouTube එකට. අපි මේක YouTube එකට අපි ගෙවනවා. අපි ගෙවනවා. මේක දානවාට. මේක මාමයික් සුන්දුකුත් වෙනවා ඈ. මේක තමයි. මාමයික් දාලා තමයි මේක අසට. වැස්ස වෙලාවේ වැස්සලා නූඩල්ස් එක කන තරම් ආතල්ලයක් තියෙනවද? නැතුව. මේක පට්ට සැරයි හරියද? මොකද සැරයි කියලාද කියන්නේ? මේක සැරයි මම කලින් කාලා තියෙනවා මේක හරි. දැන් අපි ගෑස් එක වහගෙන. මේ දැන් විනාඩි 5ක් මදගින්නේ පිසගත්තද? කමන්නේ විනාඩි 2යි නේද? කමන්නේ මේ සෙනික නූඩල්ස් නේ. සෙනිකනේ. ඔව් මේක ඒකෙන් ඊට පස්සේ මේ ආකාරයට මේ පැකට් එක මෙහෙම කරලා මේක හින සැරයි හරියද? ඔව්. මම පළවෙනි දවසේ කද්දි මේක කටේ ගෑවිලා මට අසින් හිනක දැවිලා දැම්මම. ඔන්න බලන්න මේකේ පාට. ඔන්න බලන්න මේකේ රන්වන් පාට. මේ කමුතුම පාටන්නේ රන්නම් පාටයි. මේක අද කාලා පස්ස වැත්තෙන් දුම් යනවා. මේ අපි අද ඇත්තටම කියනවා අපි අද පොඩ්ඩක් නිකන් එළියට යන්න හිටියේ ඇත්තම කතාව. මේ යන්න බෑ හොඳටම වහිනවනේ. වහිනවා. අද නැත්තම් මේ ඔයාලට කොත්තු චැලෙන්ජ් එකක් දෙන්න කිව්වා. ඔව්. මීගමුවේ කොත්තු කන්න පුළුවන්. මීගමුවේ කොත්තු. අපි අද වෙනස් විදියට මේ පොඩ්ඩක් එළියට යන්න ගියේ හරිය නෑ හොඳටම වහිනවා. හොඳටම වැස්ස. පායන් නෑ ළමයි. ඔයාලගේ පැත්තටත් වහිනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් රතු පාටට තියෙන්නේ ආ මම. හරියටම කලර්ස් තියෙනවද නැහැ කැම් එකේ. පේනවනේ. අරක මං ගන්නද කොහමද? මේක ගන්න. කට්ටිය ගත්තොත් තමයි හොඳයි. නැත්නම් අපි අර ඉන්දියාවේ සීයර ටික වගේ කෑ ගහමු. ගයිස් අපි දැන් රාමෙන් එකක් හදාගෙන ඉවරයි නේ. ඒකට තව මොනවද දාන්නේ මේ මොනවද එතකොට? මේ තව එකක් තියෙනවා. ඒක දැම්ම අපි අර මැදේ දැම්මේ. ආයේ දාලා තියෙන්නේ. ඒක දැම්ම මැදේ දැම්ම. මේ ආකාරයට අපි දානවා. ඒක නම් සුපිරියට ඇවිල්ලා තියෙනවා නේ. ඒක සුපිරි. හරි ඔයාගෙන හදාගෙන ඉන්න මම යනවා. හරි. බයි බයි. ගයිස් අපි එකක් හදාගත්තා. දුම් දාන රාමෙන් එක. මිනි දාන රාමෙන්. මේක මේ ස්පයිසි එකද? ඕක ස්පයිසි එකක්. මං කිව්වේ මේකට කඩනවා කියන්නේ. ඕක. හරි අපි ඒක පැත්තකින් තියාගමු. තව තියෙනවා අපිට හදන්න. දැන් අපි හදමු අපි හැමෝම කන. නිකන් ගොත්තු මේක. ළමයි මේ කාඩ් තැන් වල ඉදි කරන්න එපා මේක. ඔව්. පරිසරයේ සුරකින්න ඕන. සුරකින්න හොයිත් කරන්න එපා තැන් වල දාලා. අපිට තව හදාගන්න තියෙනවා ළමයි කොත්තුමී එක තියෙනවා. මේ මොකද්ද? කොරියන් ළමයි චීස් එකක් නේ. මේකත් හදන්න ඕනේ. චීස්. හරි දැන් මේ එකක් පිරලා තියෙන්නේ අපේ. පොඩි චීස් කෑල්ලක් තියෙනවා. අපි දැන් නෝමල් කොත්තුමී එක හදමු. අපි මේ භාජනයටමයි හදන්නේ. අපි ආයේ භාජන හොද ඉන්නේ මොකද මේ? අපි මේ කැම්පින් ගිහලා ඉන්නේ. කැම්පින් ගිහිල්ලා වගේ නිකන් ඉන්නේ. ඇත්තටම පොඩි කැම්පින් වයිබ් එකක් තියෙනවානේ. කම්මැලි. මේ වැස්සේ වතු බලන්න බෑ. ඒකයි මේ එකම භාජනයට හදන්නේ. කමෙන්ට් වල දාන්න එපා උණු කෑම කනවා කියලා. ඉතින් නම් අපි කනවා මේ ආකාරයට. ඔන්න ඔය කාලේ දුට්ටක් දැම්මා. පුට්ටක් ඇතිනේ. පුට්ටක් ඇති මේකට. Right. හලෙලුයා.
අපි මේ ටික හදාගෙන ගමුනේ නේ. අපි එනම් මේ ටික හදාගෙන ඉන්න. කොහොම ලෑස්ති කරගෙන ඉමුනේ. ලෑස්ති කරගෙන ඉන්න. චීස් එකක් අදද්දි ගේන්න චීස් අපි. එකක් දීමු ආයේ. එහෙනම් චීස් එකක් දීමු. බයි බයි. A few moments later. ඔන්න දැන් අපි මේක දෙවෙනි එකත් හදාගෙන ඉවරයි. මෙතන හිටියේ එක නෑ. දැන් මගේ වීඩියෝ සහයට හිටියේ එක නෑ. මේ කොහේ හරි ගිහිල්ලා ඉන්න මම බලමු කොහේ ගිහිල්ලා. ඒ අඩේ එකන් ඇවරිය වගේ නත්ලක් කනවා. හරි අපි දෙකක් හදාගෙන ඉවරයි. මේ මට නම් ඇත්තටම දැන් බඩ පිරලා තියෙන්නේ. බඩ පිරලා තියෙන්නේ. බඩ පිරලා තියෙන්නේ. හොරෙන් කේල් ගහලා. බඩ පිරලා තියෙන්නේ මෙයාගේ. ඒ කියන්නේ මට බඩගින්නක් ආවා. ඉතින් ඒ හින්දා ගිහිල්ලා ටෙලියක් කෑවා. මිනිහා දැක්කනේ කනවා. ඔව් හරි එහෙනම් අපි දැන් මේක දාගත්තා. මේක හදාගන්න යන්නේ මේ වෙනස් එකක් නේ. මේක වෙනස් එකක්. මම මේ ස්පයිසි එක තියෙනවා. නෝමල් කොත්තුමී එක තියෙනවා. දැන් මේක මේ සැර වැඩි හින්දාම මම මේ චීස් එක ගන්න ඕකට පස්සේ චීස් කෑල්ලකුත් ගෙනාවා. බ්‍රෑන්ඩ් එක පෙන්නන්නේ නැහැ. ඒ බ්‍රෑන්ඩ් එක සුපිරි. බ්‍රෑන්ඩ් එක සුපිරි. මස්සිනා මුලින්ම නූඩල්ස් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගනින් බා. මේ දැන් මේකෙත් හම්බෙලා තියෙනවා අපිට මේ අම්මා මේකේ පැකට් 3ක් තියෙනවා. ඒ 3ක් තියෙනවා. ඒ චීස් හින්දානේ. මේක මොකක්ද මම මේක කාලා නැහැ කාලා. මං හිතුවේ මේක බොරුවට රවට්ටලා දෙනවා කියලා. බයින්න වෙනසක් තියෙනවා නේ. මොකක් වෙනසක් ඇති. මං ඇත්තටම රාමෙන් කාලා නැහැ. මම අරක කාලා තියෙනවා. මේ පොඩි නිකන් කොහෙන් හරි කාලා තියෙනවා. මම මොකද්ද කියලා හරියටම ෂුවර් නැහැ ටේස්ට් එක මොකද්ද කියලා. ඒ හොඳ සැර එකක්. චීසි එක කාලෙකින් කෑවෙන ඉඳ රහ මතක නැහැ. චීසි එක මම කාලා නැහැ මේ. අදයි කන්නේ මේ මොනවද දන්නේ නැහැ. මේක නම් නිකන් මේ ඇතුලේ මොකද වෙන්නේ? රස කොහොමද? කොරගෙන යන්න. ඇතුල. මේක දැන් මම හිතන්නේ මේක කුඩු එක. මේක කුඩු එක. මේක නිකන් මේ කැට එකක්. නෑ මේකත් කුඩු මේක මොනවා ඔයිල් එකක්ද කුඩුද කියලා තේරෙන්නේ නැහැ අතට. නෙමේ කැටත් නේ. ආ මේ කුඩු නේ. කුඩු එකක්ද? කුඩු එකක්. මේ මොනවාද මේ? මද්ද්‍රව්‍ය නෙමෙයි මේ. ඔව් ආ. 3 5 කුඩු එකක්. මේක මේ ලුණු කුඩු පැකට්. කැට කරන්නේ අපි. සුවඳ මෙතෙන්ට එනවා මරු. මේ නිකන් අර එකපාර මේ පියන හරිද නිකන් අර වන් ගෝල් ෆේස් එකේ එන නිකන් මුඩක් ආවා. වන් ගෝල් ෆේස් වල ඒකේ මේව හදන හින්දාද ඒ සුවඳ වෙනවද දන්නේ නැහැ නිකන්. වන් ගෝල් ෆේස් සුවඳ. ඔන්න ළමයි අදින් පස්සේ අලුත් සුවඳක් ඇවිල්ලා තියෙන අපිට වන් ගෝල් ෆේස් සුවඳ. හරි? නෑ මම නම් දන්නේ සුවඳ වලට රට සුවඳ දන්නවා. අලුත් වන් ගෝල් ෆේස් සුවඳ. වන් ගෝල් ෆේස් සුවඳ නෑ මේක සිරාවට මේ සුවඳක් ආවේ මම නමුත් සුවඳක්. මම දන්නේ මේව හදන හින්දා වෙන්න ඇති ඒකේ නිකන් රාමුතු සුවඳක් එන්නේ. ඔව්. හරි අපිට දැන් කන්න තියෙන්නේ තව ටිකකින්. තව එකයි ආ. තව එකයි මේක හදන විදිය මම දන්නේ නෑ ඇත්තටම මේ චීස් එක නම් කොහොම හදනවද කියලා. මට මේ හිතන විදියට මම හදන්නේ. ඔයා හිතන විදියට හදන්න මම බලන්නද මෙන්න කොහොමද හදන්නේ කියලා අපි මේ බලමු ළමයි. මේ තියෙන්නේ හිතා ගන්න බෑ කොහොමද හදන්නේ. ලෝකෙම පෙරණ සීන් එකක්ද තියෙන්නේ මොකක්ද? උතුරන වතුර මිලිලීටර් 600 නූඩල්ස් එකතු කර මදකින් ආයක හැම එකම තියෙනවනේ. භාජනයේ ඇති උතුරන වතුර මේසෙන්දි 4ක් 5ක් වුණාන ඉතිරි කර. වැඩිපුර වතුර ඉවත් කරගන්න. වතුර අයින් කරන්න ඕන. හරි. ඊට පස්සේ චීස් සහ තෙල් සීසනින් පැකට් හොඳින් මිශ්‍ර කරගන්න. මදගින්නේ තප්පර 45ක් 60ක් හොඳින් කලවම් කරන්න. සියල්ල හොඳින් කලවම් කර උණුසුම පිළිගන්න ඕන. එච්චරයි කරන් තියෙන වතුර පොඩ්ඩක් අපි අයින් කරගන්න වෙනවානේ. හැබැයි නෑ මං ගොඩාක් ලොකුවට වතුර දැම්මේ නැති හින්දා අපිට අවුලක් නෑ නේ. කරගන්න ඕනේ ගන්න නෑ නේ. අපේ ටික වැඩි නැද්ද? චීස් හදන හින්දා අපි පොඩ්ඩක් අඩු කරමුද? මේකේ තියෙන්නේ මොකද්ද මේ? ටිකක් හැමෙන්න තියෙන්නේ. ඔව්නේ තියලා බලමුනේ. ඔව් අපි මේ මෙහෙම කරමු නැත්තම් මේක දිය වෙන්නේ නෑනේ. ඔව්. අපි මේ රස්නේ තියෙද්දිම චීස් කෑල්ල දාමු. දාමු. මේ හදන විදිය හරි දාන්නේ නෑ. ඉතින් අපිට ඉතින් විදියට දානවා චීස් කෑල්ල දාලා තියෙන්නේ. චීස් දාලා තියෙන්නේ. මාව පිච්චෙනවා වගේ. අනේ මාව පිච්චෙනවා වගේ අයියේ. අන්න චීස් එක අපි මෙන්න මේ ආකාරයට කලවම් කරා. උවද කලවම් වෙන්නේ නෑ. කෝ කැට වෙලා කලවම් වෙන්නේ නෑ. චීස් එක කලවම් වෙන්නේ නෑ. ඒක කමන්නේ නෑ. හරි කලවම් වෙනවා මේ. කියන්නේ අම්මා. අම්මච්ච දැන් කිරි පාටක් ආවේ ඊට. ඊට උදේට
උදේට ඔබ සරණයි බඩට. ඒක දැනගෙන තමයි ගයිස් අපි ගන්නෙ නේ. එහෙම වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ අද චෙෆ් ආන්දලෝ බහලා ඉන්නේ. චෙෆ් ආන්දලෝ හදනවා ගැම්මට. දැන්නන්නේ මහත්තයලා මොකෑ ඔය කරන්නේ ලුණුද දද? ඔය උඩ දාලා හදන්න බැයිද ඔයාලට? උඩ දාලා හදන්න බෑ මේක මේ. වට ගන්න එපා. දැක්කනේ. වැඩ කැලි දාන්න ගියා බෑ. ඒව හැමෝටම බෑනේ. මේ අපි දැන් මේක දාමු. හරි. මේ ආකාරයට එකතු කරගන්න. නේ නිකන් දූරියන් සුවඳකුත් ආවේ. තිරාවට මේ අද සුවඳවල දෙකක් අන්ලොක් වුණා. වන් ගෝල්ඩ් ෆේස් සුවඳයි, ඩූරියන් සුවඳයි. ඔක්කොම එකයි. ඩූරියන් සුවඳ. ඔය ඇත්තට ඩූරියන් සුවඳක් වෙනවානේ. දූරියන් සුවඳයි නේද ඒක? නිකන් අමුතු දැන් සමහරු ගියේ අපිට බණිත් දන්නේ යකෝ දූරියන් කොහේ සුවඳ දූරියන් ගඳයි කියලා. ඩූරියන් සුවඳයි ඈතට අකට ගඳ. දූරියන් මම නම් දූරියන් ලව කෙනෙක්. මම දූරියන් කනවා. මාත් කනවා. ඒකින්ද කවුලක් නැහැ. මේක නිකන් ඇත්තටම චීස් ගතියක් ඩූරියන් අපි තියෙනවා. ඕන වෙලාවල් තියෙනවා. ඔව්. දූරියන් කාලා ඉස්සර රජවරු මොනවාද කරා කියනවනේ. අපි දන්නේ අපි දන්නේ කරා කියලා කියනවා. ඉතින් දන්නේ නැහැ. මේකත් රතු පාට වෙනවානේ. මේකත් රතු අම්මා මේකත් අර වගේම සැර එකක් වගේ වෙයිද? ඒකත් හරිනේ මේ මදගින්නේ විනාඩි 40 විනාඩි නෙමෙයි තප්පර ගානක්. මෙයා මේ දෙක අපි හදාගෙන තියෙන්නේ. අවුලක් නැහැ ගානට තියෙනවා. ඒතකොට මේක හැදෙද්දි රස්නේ හරි. හරි දැන් මේක හදලා ඉවරයි. ඊට පස්සේ අපිට මේකේ මොකක්ද අන්තිම එකක් තියෙනවා. ඔකත් දාමු. ඔක්කොම දාමු තියෙන ඔක්කොම දාමු. ඔව්. මොකද්ද මේ? මේ චීස් කුඩු එක. චීස් කුඩුවක්ද? ඔව්. චීස් කුඩුවක් ඒකෙම දීලා. චීස් කෑලි ඕනේ නැහැ. චීස් කෑලි ඕනේ නැහැ. කමන්නේ නැහැ වැඩි වෙන්නේ. දැන් ඒකට රහ ඉතිරියයි. අපි කෝකටත් කියලා මේ බීමේකුත් ගෙන්න ගත්තා නේ නැත්තම් බෑ කරන්න. වැඩි. කොහොමත් අරක සැරහින්දා අනිවාර්යෙන් ඕන දැන්. දැන් නිකන් සුක්කට සුවඳක් එනවා. අම්මා නෑ මේකේ මේ දැන් එන සුවඳ මොකක්ද දන්නවද? ඔව්. අර ඔය කාලා දිනවද මේ අර නිකන් තැඹිලි පාට චීස් බෝල ටික ටික අන්න හරි. අන්න ඒකේ සුවඳක් එනවා. චීස් සුවඳක් එනවානේ. ඔව්. පොඩි නිකන් සිරියක නම් ඇත්තටම මේ මේක වරු චීස් රාමෙන් යම්ම තමයි ඒක. ඔයාලා සුවඳ දැනෙනවද? දැනෙන්නේ දැනෙන්නේ බලා සැනසෙන්න. බලා සනසෙන්න කෙල ගිලින්න හිතට ගිලිනවා. හොඳට ගිලින්න. ඔබ හොඳට ගිලින්න. මේ නාස් ඔබ නාස් පුඩුලේ හොඳට ගිලින්න. හරි එහෙනම් මේකත් හරි. හරි ඔබ දාගමු දෙන්න. එහෙනම් මේ දාගමු. ඔන්න අරන් එනවා. රයිට් මේ ගැරුප්ප මේකෙන් දාන්නද? දාන්න. එන්න කිලි. ඒක නේතර මේ චීස් වල තමයි එන්නේ. ඒක සුපිරි. ඔන්න එහෙනම් ඔක්කොම දාගන්න. කොහොම දාගත්තා. හරි මේක අපි දෙන්නට කන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ මෙච්චරනේ. අවුල නැහැ නංගිත් ඉන්නවනේ. ඔව් නේ. නංගිත් සම්බන්ධ කරගමු. රයිට් මේ විදිහට අපි මේ ඔන්න අස් කරනවා දැන්. අස් කරනවා. නැත්තම් ඉඳන් වෙන්නේ. නැත්තම් මෙතන ඉඳන් ඉවරයි ආය කෑම හදලා. ආය කෑම හදන්න කුස්සිය පැත්ත බලාගෙන ඉඳින්නේ. ඒක හරි. ඩස්බින් දැම්මා. රයිට් මේ මේක විදිහට guys. කාලේ ඉවරලා හොදුනා මෙහෙම තියෙනවා. මේ තියෙන ස්පයිසි එක මේ තියෙන අපේ චීස් රාමෙන් එක මේ තියෙන්නේ මේ normal මේක න වැඩක් නෑ මේ කොට්ටු මේ උපලයන් හැ මේක මේ දෙක තමයි අද මේන්ලි මේ කම්පෙයා කරන්නේ මේකත් චුට්ටක් බලන්න ඕනේ මේකත් එක්ක තමයි දැන් මගේ මම චෙෆ් දැන් මගේ අමුතු එකක් තියෙන්නේ යන් දෙන යන් එනම් ගන්න නම් ගිහලා හම්බෙමු ඔන්න අපි එහෙනම් ඇවිල්ලා ඉන්නේ කණ්ඩ එහෙනම් අපි කාලා බලමු අපි මොකද ඉස්සලාම කන්නේ අපි සුපුරුදු පරිදි කොත්තු මීයකින් පටන් ගමු මොකද අරක කාලා මේවා කන්න බැරි වෙනවා අපි මේ හඳේ කරගෙන තරුවටේ තරු ලයිට් ඔෆ් කරලා වෙන්න ලයිට් ඔෆ් කරලා මේක ගෑරුප්පුව දිනවනේ යරප්පුව දිනවා මේක සුවඳ නම් හොඳයි හොඳයිද මරු සුවඳ ඔන්න නම් මේ කනවා මගේ මෙන්න තනියම කන්න එපා මෙයා මට තනියම කන්න එපා හරි අපි බලමු අවුල නැහැ වෙන්ද හදන කොත්තු මීරාට අපිට රහක් තියනවානේ පොඩ්ඩක් අපි අද මේ ඔක්කොම එකට හදමු ඉඳන් දන්නේ මේක අපි දෙවෙනියට හදාගත්ත එක වැස්සේ කොහමද නේ අම්මා සුපිරියර් සෙට් කරනවා අම්මා මේක නියමයි හරි බලන්න චීස් එක කමුද
අපි දැන් මේ වෙනස ඇත්තටම මේ කොච්චර වෙනස් ටික try කරන්න යන්නේ. හරි දැන් කෑවේ normal කොත්තුමි එක. දැන් cheese එක පොඩ්ඩක් try කරමු. අර අන්තිමට ඒක පොඩ්ඩක් සැරයිලු. කට්ටිය කියන අපි නම් දන්නේ නැහැ. අම්මා මේකේ මේක මේ වෙනම ලයින් නන්නේ තියෙන්නේ. මේකේ මට ඉන්නේ මේ අර තැඹිලි පාර ටිපි ටිප් එකේ cheese ramen එක. මචං කඩලා ඉදන්නේ. උදාත් ඒක සුපිරි නේ. ආයෙ කියන්න වචන නැහැ. නියම cheese රාක් වෙන්නේ අර ඔයා කිව්වේ හරි. අර cheese ball අම්මා මේ ඒක මරු. ඒක මේ ඇත්තටම මේ නිකන් කොත්තුමි වල සෑහෙන වෙනස්. මේ පටරාය try කරන්න මේ කොත්තුමි එකේම තමයි මේ අපිමයි හදාගත්තේ ගෙදර තියෙන චීස් රාමෙන් එක මාර රහයි මේක මේ මේ දිගේ එකක්. තමයි සුපිරි මේක. එහෙනම් චීස් අපි අර මේ චීස් එක කෑල්ලක් වැඩි පොඩ්ඩක් හින්දා තමයි මේ මෙච්චර චීස් රානේ. ඔයාලත් මේ පොඩි චීස් කෑල්ලක් වෙනම එක්ස්ට්‍රා ඇඩ් කරලා බලන්න. මාරම රහයි මේක මේ සුපිරි. ඒක සුපිරි ඒක. ඇත්තටම චීස් රාක් තියෙනවා චීස් රාක් තියෙනවා. ආ චීස් කුඩුවෙන් තමයි ඒක. ඔව්. දැන් අපි try කරමු. මේකට දෙන්න පුළුවන් නෑ ලකුණු දෙන්න ඕනේ ඒකට ලකුණු ඕනේ මෙච්චර සීතල දවසේ දාඩිය දෙන්න මේක නිකන් මේ මම ඔයාට මේක කන්න කලින් රෙකමන්ඩ් කරනවා අපි ගෙනාව කොකා කෝලා එක. අපි ඒක මේ වීදුරුවට දාගෙන නැත්නම් මේ මම මේක කලින් කාලා තියෙනවා. දුම් යනවා මේක. දුම් යනවද? එච්චර සරයි. ඔයා නිකන් කාලා බලන්න. මොන ගයිස් කොකා කෝලා එකක් ගෙනාවේ. හැමෝම බලන්න. මේ වැස්සට මේ පොඩ්ඩක් මේ කොට්ටුවක් ට්‍රයි එක කරනකොට පොඩ්ඩක් සෙට් වෙනවා ඈ. ඒක මම try කරන එක මේ ಜಾති තුනන්නේ. ಜಾති තුනක් එකට මරුවේ. කෝක් බීසනේ. මේ බොන්නේ කාගෙන තියෙන ඒ උනට අපි බොනවා. අපි බොනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. හරි එහෙනම් මේ තියෙන්නේ ඔයාගේ කෝක් එක. අපි ඉස්සෙල් දාමුනේ. cheers එකක්. දුම් අපි නිකන් බීලා බලන්න. right. දැන් අපි රෙඩි වෙලා ඉන්නේ. චැලෙන්ජ් එකට. බඩ ලෑස්ති. හරිනේ. සැරම එක. සැරයි කියලා කියන එක. ඇත්තට මම නම් සැරයක් කාලා නැහැ. මෙයා කාලා තියෙනවලු අපි බලමු. මට මේක කන්නත් නිකන් බෑ බෑ මට මේක සැර නෑ. අපි කමු. අටසිරි. දැන් මෙහෙන් එනවා මේ හරියෙන් එනවා දැන් ටික ටික. තාම දැවිලා දාන්න පටන් ගත්ත විතරයි අපි තව එකක් try කරලා බලමු. ඒකවල දැනගන්න පුළුවන් ඇත්තටම සරයි කියලා. ඉතරයි. Zarat තියෙනවා ඒක. දාඩි දාගෙන ඉන්නේ. ඔයාලා මේ try කරලා තියන්න අනිවාර්යෙන්. try කරලා නැති කෙනෙක් වෙනවා ඒක ඔක්කොම ගාලින්. දැන් අමාරුනේ. අම්මා. ඉතලාවක් යන්න ඕන සැරේට. අම්මා. ඒක බිව්වට පස්සේ තවත් සැර වැඩි වුණා මන්ද. මම මේ first time මේ සැරේක try කරේ. මේක මෙහෙම නම් අම්මෝ දැන් නම් සැර වැඩි වෙනවා. මේ මම වෙලාවට කිසෙලා දෙයක්. මේ අර කොරියන් එකේ තියෙන මේ කොරියන් රාමෙන් කියලා අර ලොකු පැකට් එකක් තියෙන්නේ. ඒක මීට වඩා සැරයි. අපි ඒක try කරමු. මේ සැර පොඩ්ඩක් සැරේකින් කන්න ඕන. මම දැක්ක මේ කොළඹ දින ඔය 77 කියලා එකක්. මේ තායිලන්ඩ් වල තිබ්බේ මේ 711 කියලා එකක්. ඔව්. ඒ වගේ කොළඹ දින 77 කියලා එකක්. ඒ concept එකම යන්නේ අපි මේ ඒකට ගිහලා කමු. ඒක මාර සැරයි. අම්මා. සැරයි කියනවා සැරමාට ඒක පොඩි අමුතු චිල්ල එකක් තියෙනවා නේද? චිල්ලක් තියෙනවා. නූඩ්ල්ස් කනවා නම් පොඩ්ඩක් ඒ වගේ ලයින් එකක් කන්න ඕන. ඒක සුපිරිය. චිල්ලඩි අද ඉතින් මේ
බඩගින්නට කන්න නම් ඇත්තටම මේ සැරයක් කෑවට පස්සේ නිකන් ආයෙ නුඩල්ස් කන්නේ පාවුනා වන්ද. සැර වැඩි තමයි ඇත්තටම මේ. මගේ තෝල් පටක් දනු. ඒක කාලා මේ ටික වෙලාවක් යන්න ඕන සැර තේරෙන්න දැන් තාලු ගාගෙන ඉන්නේ. හැබැයි මේ අමුතු සිල්ලයක් තියෙනවා කිය රහයි. ඇත්තටම මේ සුපිරි. එහෙනම් ඔයාලා කාලා දිනවද කියලා ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. මතක හිටව සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් ඉස්සරහට ඕන වීඩියෝස් මොනවද කියලා අඩින් කමෙන්ට් එකක් දාන්න. අඩින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔව්. බෑ. ඉවරයි. ඉවරයි.